පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකාංකයේ 6.9ක ප්‍රබල භූකම්පාවක් ඇතිව තිබෙනවා. මෙම භූකම්පාව අද ඉරට වේලාවෙන් උදෑසන 5ට පමණ සිදු වූ බවයි ඇමරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. පැපුවා නිව්ගිනියාවට අයත් ඉරටට බටහිරින් පිහිටි දූපතක් වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මේ සිදුව තිබෙනවා. එම දූපතේ අගනුවර සිට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූකම්පාව ඇති වූ බවටයි වාර්තා වන්නේ. එමෙන්ම මේ භූකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකාංකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක්ද සිදු වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දත්තවල සඳහන් වනවා. භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට පුරෝකථනය කර පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම සමීක්ෂණ මධ්‍යස්ථාන කටයුතු කළා. කෙසේ නමුත් ඉන් අනතුරුව එම සුනාමි අනතුරු ඇඟවීම් අවලංගු කරගත් බවයි වාර්තා වන්නේ.